hello guys ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ සිරිපාද. ඉතින් අපිට දැන් කන්ද නගින්න ගොඩක් පරක් වෙලා තියෙන්නේ 12:45 වෙලාව. ඉතින් අපි සිංහලයන් කන්ද නගින්න. ඉතින් යාළුවනේ ඔයාලට දිගටම වීඩියෝත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම දන්න සිරිපාද සම්මුලන්නේ නැහැ. අර ඔක්කොම ඔයාලට පෙන්නන්න හිතාන ඉන්නේ. මෙන්න මෙතනින් ගියාමත් පොඩි පිළිම වගේක් අඹලා තියෙනවා. ඉතින් අපි දැන් වැඩි පෙන්වන්නේ අපිට මේ ඊරසේවි බලන්න තමයි ලොකුම ටාගට් එක. ඒකට යන්න ඕන හින්දා ඉතින් එන ගමන් ඔක්කොම ටික පෙන්වනවා දිගටම. මුලින්ම අපි කන්ද උඩට නැග ගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන ඉඳලා තමයි කිරිකෝඩු අයට ෆන් රොකට් ගහ ගන්න ඕනේ. ඉතින් මම අද තනියම නෙවෙයි ආවේ. මාව ඉතින් තනියෙන් ගෙදරින් යවන්න නැහනේ. අපි නඩයක් එක්ක ආවේ. ඉතින් මම විතරයි පේන්නේ ඉන්නේ. අපිත් එක්ක කෝඩු අයත් ආවා. ඉතින් අපි පෙන්නනම් කෝඩු ආරන විදිහ. අර ඉතින් අපිත් එක්ක ආපු කෝඩු අය ඉන්නේ මෙතන වීඩියෝ කරන්න දෙයිද නැද්ද කියන බයට මම පැත්තකින් ඉඳලා වීඩියෝ කරේ. මේ විදිහට කෝඩු බැඳලා ඒක අතේ බැඳගෙන ගිහිල්ලා එන ගමන් අපව මෙතනින් බැඳලා යන්න ඕනේ. අපි ඉතින් දැන් හැටන් පාරෙන් යන්නේ මේ කඩවල ටික වහලා අපි මගදී රත්නපුරේ පාරට සෙට් වෙනවා. ආපහු ඉදි හැටන් පාරෙන් බහින්න දැන් යන්නේ හැටන් පාරේ. මගදී තමයි රත්නපුරේ පාරේ ජොයින්ට් වෙන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ මේ මකර දොරන අපි මෙච්චර වෙලා ගියේ තැන්නේ දැන් තමයි කන්ද නගින්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ගමනේ අමාරුම ටික. ඉතින් අපි යන්න කන්ද නගින්න. අපි දැන් ඉන්නේ රතු පාලම ගාව සුමන සමන්දේව ප්‍රතිමාව ළඟ. අපි ළඟයි කියලා පාරකින් ගියා. ඒ පාර කට්ට කරවලයි. කිසි දෙයක් පේන්නේ නැහැ. කට්ට කරවලේ පාරේ ගිහිල්ලා ඉතින් වැටුනේ මෙන්න මෙතෙන්ට. මේ තැන ඔයාලා දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න සිරිපාද මට මෙතෙන්ට ගියේ නම් මතක නැහැ. අපි දැන් ඉන්නේ චීතකංගොල ගාව කෝඩුවයි මෙතනින් දෙහි කෑල්ලක් අතුල්ලලා මූණත් පය හොදගෙන තමයි යන්නේ. පෙලක් අය නානවා. එයා පැත්තේ පීල්ලේ. මේ තියෙන්නේ අම්බලමක් මිනිස්සුන්ට ගමන් මහන්සි ආරින්න. මට මතකයි අපි ගිය පාර ආපු දවසේ මම ගිය පාරේ මේ පිට පාර මේ කඩේ මේ අම්බලමින් නැවතිලා හිටියා ටික. මේකෙන් අපි පල්ලෙකනුත් ගියා මේකනුත් ගියා. අඩියෙන් අඩියට. ඕන්න දැන් අපි බ්ලොක් එකට ආපු වුණා. දැන් අපි ඉදිකටු පානට කිට්ටු කරලා ඉන්නේ. ඔන්න දැන් අපි ඉදිකටු පාන ගාවට ආවා. ඉතින් මෙතන ඉදිකට්ටට නූල අමුණලා ඉදිකට්ට මෙතන එකක් තියෙනවා. ඒක ගහලා නූල උඩට ඇදලා යන්න ඕනේ. අපි ඒක ඉදි පෙන්නන්න. බලන්න කටින් දුනුත් යනවා සීතලට. ඉතින් අපිට කන්ද නැගින්න පරක් වෙන හින්දා අපිට ඉරසේවි කොහම හරි බලා ගන්න ඕන හින්දා තමයි අපි මේ ඉක්මනට ගියේ. වැඩි වීඩියෝ පෙන්වන්නේ නැතුව වීඩියෝ කරන්නේ නැතුව ඉතින් කොහම හරි එද්දි අපි ඔක්කොම වීඩියෝ ටික කරනවා. දිගටම වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. වීඩියෝ බලන්න දිගටම ඔයාලා. අපි දැන් රත්නපුරේ පාරට යන ගමන් ඉන්නේ. රත්නපුරේ පාරට මීටර් 600ක් තියෙනවා නල්ලතනි පාරේ ඉඳලා. යාළුවනේ දැන් අපි රත්නපුර පාරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි තාම මෙච්චරයි නැගී අර ටිකම නගින්න තියෙනවා. ලැබිලා 5:45 අර පැත්තේ ඉරසේවෙත් පටන් ගන්න තියෙනවා. ඉතින් මෙතෙන් හරියට පේන්නේ නැහැ. අපි ටික උඩට ගිහිල්ලා බලමු. පේනවද කියලා. ඉතින් ඉරසේවේ මේ දැන් ඉතින් වැඩි පෙන්නුවේ නැහැ අපි. කරවල හින්දා දවල්ට අපි බහිද්දි ඔක්කොම වීඩියෝ ටික දානවා. වීඩියෝ එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. උඩට තමයි හොඳට ඉරසේවේ පේන්නේ. ඉතින් අපිට ඉරසේවේ බලා ගන්න බැරුව ගියා. ටයිම් එක නැති හින්දා. තාමත් අපි නැගලා තියෙන්නේ කන්දෙන් භාගයක් වගේ. තව ඒ වගේම ටිකක් නගින්න තියෙනවා. ඔයත් ඉතින් සිරිපාද ගිහින් නැති කෙනෙක් නම් ඉරසේවේ දැකලා නැති කෙනෙක් නම් බලන්නකො මෙතනම ලස්සන උඩට කොහොම ලස්සන නැද්ද? මාත් තාම ඉරසේවේ දැකලා නැහැ. දැන් අපි රත්නපුරේ පාරට ඇවිල්ලා ඉන්නේ. මේ ඕන්න ආයෙත් ඇතේ මීටර 6 දී
ඔන්න බලන්න ලාගු ඉතින් රත්නපුර පාරේ පොලිම මෙහෙත් බ්ලොක් ඉඳලා ඉතින් අපි හපව් 60 පාරට යන්න හිතුවා. දැන් අපි 60 පාරට යන ගමන් ඉන්නේ හපව හැරලා මීටර 600ක්. මේ රත්නපුරත් 60 පාරත් අතර තියෙන පාර නම් ඉතින් මාරම ලස්සනයි මීටර 600. පඩි මුකුත් නැහැ. ගල් උඩින් පස් උඩින් යන්න තියෙන්නේ පස් කණ්ඩි උඩින්. ඔන්න ඉතින් අපි දැන් ආපහු ආවා 60 පාරට. දැන් 60 පාරේ පොලිමේ ඉන්නේ. ඉබම් වෙලාව යන්නේ පොලිමේ යන්නේ නැත්තේ. වෙලාව යන පොලිමේ. ඒක තමයි. දැන් පැය කීයද වෙලා? ආ. ඉක්මනට ගියොත් ආපහු ලබු පැය දෙකක් ගිහලා දෙන්න මේ අන්න අර පේන බෝඩ් එක ගාව ඉඳලා තමයි මහගිරි දඹේ පටන් ගන්න. ඉතින් මහගිරි දඹේ කියන්නේ දැන් අපි ඉන්නේ මහගිරි දඹේ. ඉතින් මහගිරි දඹේ කියන්නේ අනිත් පඩිත් එක්ක බලද්දී මේ පඩි වලට වඩා සාපේක්ෂව ওই පඩි සෑහෙන උසයි. සංජීවලා කෝල්ලයක් දාන්න ඈ විදුවට උඹට ගත්තා. ඉතින් අපි දැන් උඩමළුවට බොහොම ලං වෙලා ඉන්නේ අවසාන කඩේ ගාව. ඉතින් ඔයාලට ওই ගලේ පේන්නේ පඩි පෙළයි දංගලයි කැඩිච්ච. ඒ කාලේ මිනිස්සු ගියේවා. ඔයාලා අහලා ඇති ඒ කාලේ අනිත් අයට ගෙවල් ඉල්ලන් ලියලා දීලා ගියා කියන්නේ. ඕවෙන් අල්ලගෙන තමයි ගිහින් තියන්නේ යකඩ පඩි පෙළක්. හිතන්නකෝ ඉතින් ඒ කාලේ කොච්චර මිනිස්සු අමාරුවෙන්ද සිරිපා කරුණා කරලා තියෙන්නේ කියලා. දැන් අපි ඉන්නේ උඩමළුව කිට්ටුව. උඩමළුව පේනවා. ඉතින් මාරම සෙනගක් ඉන්නේ සිරිපාදේ. අපි ගියපු දවසේ අපි ගියේ සෙනසුරාදා ඉරිදා දවසක දවස් දෙකක මේ ඉතින් ඔයාලට කියන්න වීඩියෝ කරන්නම අමාරුයි. මම බොහොම අමාරුවෙන් වීඩියෝ කරේ. අපිට ඉතින් ඉදිකටු පාන කිට්ටුවේදී බ්ලොක් එක හම්බුණා. එතන ඉඳලා සෑහෙන වෙලා ගියා අපිට උඩට යන්න. අපි රත්නපුරේ පාරට ගියා. එහෙන් යන්න කියලා හිතලා ඒකේ ඊට වඩා පොලිප. ඉතින් අපේ නඩේ ගියපු 3 දෙනෙක් රත්නපුරේ පැත්තෙන්ම ගියා. අපි රත්නපුරේ පාරට මීටර් 600ක් ගිහින් ආපහු මීටර් 600ක් හැරිලා නල්ලතන්නිය පාරටම ආවා. 60 පාරට. ඉතින් අපිට ටික වෙලාවකට කලින් පැයකට විතර කලින් ගිහිල්ලා තියෙන රත්නපුරේ කට්ටිය උඩට. ඉතින් කොහොම හරි රත්නපුරේ පාරත් මාරම ලස්සනයි. ඔයාලා සිරිපාද ගිහින් දෙන්න නම් කමෙන්ට් එකක් දාන්න. අනේ ඉතින් මට පට්ටම අවුල් උඩමළුවේ වීඩියෝ කරන්න බැරුව ගියා. ගොඩක් අය වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම බලන්නකො ඉතින් මම කොහොමද වීඩියෝ කරන්නේ කියලා ওই විදිහට කට්ටිය ඇස්සේ ගන්ටාරේ ගහන එක චුට්ටක් වීඩියෝ කරගත්තා ඉතරයි. ඔන්න දැන් අපි ආයි බහින් ගමන් ඉදිකට පාන ගාව ඉන්නේ. මම පල්ලෙහා පෙන්නන්න ඉදිකට ගහන තැන. මෙහෙ කියලා හරියන්නේ නැහැ පස්සට ගිහලා. ඌ දැන් කල්පනා කරනවා උඹලගේ ඔලු කාලා. කරනවා මේ වරේ. ඔන්න ඔයාලට කොළ ගොඩක් පෙන්නේ. අන්න එතන ඉදිකට ගහලා ඒකක පටලවලා ඇදගෙන යන්න ඕනේ උඩට නූල් පන්දු ඉවර වෙනකම්ම. ලොකු නූල් පන්දුවක් නැහැ. ඉතින් පොඩි නූල් පන්දුවක් තියෙන්නේ. කෝඩු පැකට් ගන්න තියෙනවා. උඩ නම් මාර ගණන් 200ක් 300ක් විතර පල්ලෙහා තියෙනවා 100ට 150ට. දැන් අපි ඉන්නේ ආයි සීතගඟුල ගාව. මං අර කිව්ව පී තමයි අර තිබ්බේ. මෙහෙනම් කෑම මාරම ගණන් කොත්තුමී ටිකක් දාලා පැකට් එකක් කරන්න නැද්ද මන්ද රුපියල් 300ක්. සාමාන්‍ය උඩ නැගිද්දි චුට්ටක් උඩ නැගිද්දි උළුඳු වඩේ රුපියල් 50යි. ඉදිකට පානකට චුට්ටක් මෙහෙන් උළුඳු වඩයක් 150යි. උඩ ඇති 250ක් විතර ප්ලේන් ටිකක් 100යි. කහට එකක් 60යි. ඒ වගේ හින ගණන්. කෝපි එකක් 200යි. එළවලු ටිකක් 200යි. මේ පිළිම ටිකේ ලස්සන බාන්නක. ඉතින් තාම විවෘත කරලා නැහැ. එහෙනම් ඉතින් සිරිපා ගමන මෙතනින් අවසන්. ඉතින් අපේ මහප්ලේ අයියාගේ තියෙන ස්ටුඩියෝ එක මං හිතුවා මේ ටිකේ ස්ටුඩියෝ එකට ගිහින් කරන්න.
ඒත් හරියන්නේ නැහැ මං එක දේමන්දයක් ඉන්නවා මේ වගේ දෙයක් සබහාදාමටම වෙලාවලත් එක්ක කතා කරනවා නම් හොඳයි කියලා හිතුණා මං ඔය වෙලාවේ වැඩි කටින් මුකුත් කිව්වේ නැහැ මොකද එක දෙයක් තමයි මට තියෙන ලැජ්ජාව කොහොම හරි මම ලැජ්ජාව අයින් කරගන්නවා ලැජ්ජාව හරි කපා ගන්න එනවා ලැජ්ජාවයි තව අනිත් එක සෙනග ගැසෙන කොට වැඩි ඔක්කොමලා මන් දිහා බලාගෙන යනවා ෆෝන් එක අල්ලලා යද්දි ට්‍රයිපෝඩ් එකේ තියලා ඒකයි මම මේ මුකුත් ඔහම සාද්ද නැතුව හිටියේ ඇවිල්ලා ඔයාලා ටිකක් පැහැදිලි කරනවා කියලා ඊළඟට මම දාන වීඩියෝ එක අතිශය භයානක වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලා බලන්න ඕනේ. ඔයාලා අනිවාර්යෙන්ම මාව subscribe කරලා bell icon එක click කරන්න ඒ වීඩියෝ එක දැම්ම ගමන් ඔයාලට notification එකක් වැටෙන්න. මොකද මේ වීඩියෝ එක නැත්තම් ඔයාලට මිස් වෙන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් මම තවත් දේවල් ඔයාලට කියන්න හිටියා දැන් මතක නැහැ. ඇයි දන්නේ නැහැ ඉතින් ඒකත් එහෙම වෙන්නේ. මොනවා හරි මීට වඩා හින විශේෂ දේවල් කියන්න හිටියා. මතක නැහැ. අපි එහෙනම් subscribe කරන්න හැමෝටම ජය වේවා. අර වීඩියෝ අනිවාර්යෙන් බලන්න.